අනේ මගේ යාළුවෝ ටික මාත් එක්ක එකටම ඉඳලා දැන් එයාලා මගේ ළඟ නැහැ. අනිවාර්යයෙන්ම මේක කරන්න ඕන හසින්දු හරි සදිත් හරි තමයි. අපි බලමුකෝ හසින්දු සදිත් ඕගොල්ලා මගෙන් කොච්චක් වෙලා බේරිලා ඉඳීවිද කියලා. හසින්දු මම ඕගොල්ලෝ හොයාගෙන එනවා. මේ කැලෑවේ කොහොමද මේගොල්ලන්ව හොයාගන්නේ? කවුරුත් නැති මේ දරුණු කැලෑවේ. අනේ මන් දන්නේ. මේ රසින්දුගේ සපත්තුව නේද? ඔව්. ඒ කියන්නේ මේගොල්ලෝ මට පාර පෙන්නලා තියෙනවා. අනිවාර්යෙන් ඉස්සරහට වෙන්න තියන්නේ නැත්තේ. ඔයා කවුද? කට ගැට ගහන හමින්න. ඔයා කවුද? මගේ නම ශාෂයෙන්. එතකොට ඔයා කවුද? ඔයා මෙහෙම මේ විදිහට ගැට ගැහුවේ? අර එක ළමයි දෙන්නෙක්ව පැහැරන් ගියපු මිනිහෙක් මට හොඳටම ගහලා මෙතන ගැට ගහලා ගියා. ඒ කියන්නේ මොන වගේ දේකොල්ල මොනවද කරගෙන හිටියේ ඒවට මතක නැද්ද? නෑ. ඒ කියන්නේ කවුරු හරි කට්ටියක් අපේ යාළුවන්වත් පැහැරගෙන ඔයාට හොඳටම ගහලා තියෙනවා. ඒක තමයි. මගේ යාළුවන්වත් පැහැරගෙන තියෙනවා. ඒකයි මම මේ ඒගොල්ලන්ව හොයාගෙන යන්නේ. ඔයත් එහෙනම් පරිස්සමෙන් ගෙදර යන්න. අයියේ මං ඔයාගේ යාළුවව හොයන්න උදව් කරන්නද? හා මල්ලි thank you. එහෙනම් එන්න මාත් එක්ක යන්න. හසින්දෝ එයි බොස් මම උඹට කියලා තිබ්බා නේද අරුන්ගේ ඉක්මනට මට සිටියම ගෙනත් දෙන්න කියලා. ඔබ තාම මේ වැඩේ මට කරලා දුන්නේ නැහැ. හරි බොස් මම ඒක අරන් දෙන්න. ඉක්මනට ගින් ගෙනෙන් එක. එයි නැගින්නවා. තමුල්ලා සිටියම තිබ්බේ කොයිද කියලා අපිට කියනවද? ඔව් නෙමේ. කියපන් සිටියම. අපි දන්නේ ඔය සිටියමක් තින්න තැන. එහෙනම් කොහෙද සිටියම තියෙන්නේ කියලා කියනවා. අනේ මම දන්නේ අපිට යන්න දෙනවා. කියපන් යකෝ සිටියම කොහෙද කියලා කියපන්. අපි දන්නේ නැහැ. මට ඔය වැඩට අරන් දෙවත් නෑ යකෝ. මට කියපන් සිටියම කොහෙද තියෙන්නේ කියලා. අනේ අපි දන්නේ නැහැ. උඹලා ගාව සිටියම නැත්තම් අනිවාර්යයෙන්ම ඕක ඇත්තේ අර විදෙව්වා ගාව. අපි වත් අල්ල ගන්න. ඔය විදෙව්වාත් එක්කම අර ඉක්මනට. හරි බොස්. වත් අපි අල්ලා ගන්න. කවුරු ගියා වගේ දැක්කේ නැද්ද? ඔන්න ඔය වගේ තමයි මගේ යාළුවෝ ටික මට නැති උනේ. එහෙම ඔය අයියා වත්තාරින්න. අයියේ. ඒයි අත්තරිනෝ මගේ යාළුවන්ව. අත්තරිනෝ බොල. විදෙව් කොහොමද ඉතින් අපි ආයි හම්බුණා? මොන? මගේ යාළුවෝ උඹලා තමයි හොරකම් කරේ කියලා මට හිතුණා. වල්පන් උඹේ යාළුවන්ට අපි ගල්ලා තියනද? මන්ට සිටියම දීපන්. අනේ ඉතින් සිටියම නෑ බොලේ. සිටියමක් කො? අපි මෙහෙ ආවේ ගවේෂණයට. තොපිලාගේ ඔය බොරු කතා මට වැඩක් නෑ. මට සිටියම දීපන්. එච්චරයි. සිටියම අපි දන්නේ නැහැ තේරුම් ගන්නවා. පොඩ්ඩක් මුට පේන්න මුට ගහපන්. හරි. එපා අත්තරිනෝ මගේ යාළුවන්ව. තේරෙනවද බොලේ? අත්තරිනෝ මගේ යාළුවන්ව. තව ගහපන් ඔකට. අපිට ගහන්න එපා බොලේ. අනේ කරේ නෑනේ. සිටියම ඇංගුවේ. කියපන්. ඔබ කියනවද? අඩෝ අත්තරුපිය වල මගේ යාළුවන්ව. කියපන්. ඔබ කියනවද? ඒයි කවුද මෝල එහුවේ? මම තමයි බොලේ. ඒයි අල්ලගන්න උංග.
ඒයි අත්තරිනව බලමාව එහෙනම් ඉතින් උගේ කතාවත් ඉවරයි. කියපන්. මගේ යාළුවන්ට ගැහුවා නේද? වරෙන් යෝ. මල්ලි මේගොල්ලන්ව ලියන්න. අපි යමු මෙතනින්. ලේඩි. අපි යමු. මල්ලි පොඩ්ඩක් ඉන්නකෝ. අද අපට මාර සිද්ධීන් ටිකක් නේද හලෝනේ. ඇයි පොඩ්ඩක් හිතලා බලන්නකෝ. අද අපි මේ දන්නේ නැති ගමකටත් ගියේ. හරිද? ඊට පස්සේ අපට මාර සිද්ධීන් ටිකක් නෙවුනේ. අද අපට කට්ටියකට ගහන්නත් උනා. අපට කට්ටියකගෙන් ගුටි ගන්නත් උනා. ඒත් අපි ඒ දන්න දෙයකට නෙවෙයිනේ. මොකද්ද සිතියමක් ගැන. ඕගොල්ලෝ දැනගෙන හිටියද එහෙම සිතියමක් ගැන? ඇත්තම කිව්වොත් මම නම් එහෙම සිතියමක් ගැන දැනගෙන හිටියෙත් නෑ. ඔය නිදානයක් ගැනනේ. ඉතින් ඒත් බලන්නකෝ අපේ මේ ශෂේන් මල්ලි ඉන්නනේ. එයා නිසා අද අපි බේරුම්. ඒකත් අපි එයාට උදව් කරපු නිසා. අපි එයාට උදව් කරේ නැත්තම් එයා අපට උදව් කරන්නේ නැහැනේ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක බලන ඕගලන්ට අපි මේ වීඩියෝ එක අවසානයේ පුංචි උපදේශයක් දෙනවා. ඒ තමයි යාළුවෙක් හරි කවුරු හරි කෙනෙක් අසරණ වෙලා හිටියාම ඒගොල්ලන්ට උදව් කරන්න. ඒක කවදා හරි දවසක ඕගලන්ට ප්‍රතිඋපකාරයක් වේවි. ඔන්න ඔක තමයි යාළුවනේ අපේ වීඩියෝ එකේ අවසානය සහ අපි ඕගොල්ලන්ට දෙන උපදේශය. ඉතින් ඉස්සරහටම රැඳී සිටින්න. එහෙනම් අපි යමු. අපිත් යමු නේද? අපිත් මේ එක එක ඒවා කතා කරගෙන ඉඳලා අද ගෙදර යන්න බැරි වෙයි. ඒකින් ඉක්මනට යන්. අවුලක් නේද? හැබැයි දෙපැත්තෙන් පේමු උඹේ. ඒක තේත් නැහැ. බස්ටර්. ඊ ලයින් මගේද? මුණන් තනි වැරේම තමයි ඒක. මම බස්ටර් එකේ. පේන්නේ මට මාව පේන්නේ ඒක කන්නඩ දාන්න එපා. නෑ නෑ මම මට පෙන්නහ. මේක දාන් යන්න බැරි. මේ යන්ගේ උඩට ගිහිල්ලා. කො දෙනවත් මේක කොල්ල දෙන්න ගන්න. ඕකේ වීඩියෝ කරා. එකයි. බෑන්ඩ. නැගිට. හරිද බලමු. කකුලෙන් යන්නේ. කවුද? බය වෙන්න එපා. මම ඉන්නවනේ. ඔයා කවුද? මං ශෂේ. අපි ඒ පොල් අදින සීන් එක වෙනම දාමු. ඒකත් ගන්න වටිනවා. One. ඔය මම ඔච්චරයි ගන්න වයකෝ. පොඩ හැමින් ගන්න ඉතින්. එකයි දෙකයි එකයි. ඒයි. හරියට. නැගිට මනේ පුතේ.